සාමාන්‍යයෙන් පින්වතුනි ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක් මරණාසන්න කෙනෙක් තුල ගති නිමිති පහළ වෙන්න පුළුවන්. ඒ ගති නිමිති තමයි ඇඟ දනවෝ පිච්චෙනෝ කියලා කෑ ගැහුවොත් ඒක නිරේට යන්න පෙර නිමිත්තක්. කැලෑ පෙනුනොත් සත්තු පෙනුනොත් තිරිසන් ලෝකෙට යන්න පෙර නිමිත්තක්. ඊළඟට ගඳ එනවා කියලා කිව්වොත් අඳුරක් එනවා කිව්වොත් ඥාතින්ගේ නම් කිව්වොත් නෑදෑයන්ගේ නම් කිව්වොත් ප්‍රේත ලෝකෙට යනවා කියලා ගති නිමිත්තක්. ඕක ඉතින් හාමුදුරොන්න භූත කතා කියනවා গুপ্ত කතා හාමුදුරු ඇහින් දැක්කද කියලා තර්ක විතර්ක නෙමෙයි මෙතන තියෙන්නේ. ලෙඩ ඇඳේ ගති නිමිති පහළ වෙලා ඥාතින්ගේ නම් කිය ගින්දර පෙනිපෙනි මාව ඇදගෙන යනෝ කියා කෑ ගහන සමහර අයට තෙරුවන් කමා කෙරෙව්වා නම් අර නිරේ යන්න හිටපු කෙනෙක් නේද අර දෙව්ලොව ඉපදුනේ. එයාගේ හැරවුම් ලක්ෂය තෙරුවන් කමා කර ගැනීම.